සංශෝධන සහිතව නැවත 2026 වැය ලේඛනය මේ සභාවට ඉදිරිපත් කරන්නීය. බෙදීමක් ඉල්ලනවා. ජේ.ඒ. දිසුනි කවිෂා පෙරේරා මෙය ගරු නාගරික මන්ත්‍රී පී පුෂ්පනාතන් මහත්මයා පක්ෂයි. හෙට්ටිආරච්චිගේ සුදත් මහත්මයා පක්ෂයි. ගරු නාගරික මන්ත්‍රී එස්.පී. ඉසුරු ලක්මාල් මහත්මයා පක්ෂයි. ගරු නාගරික මන්ත්‍රී පී.ජී. දිල්ෂාන් ප්‍රභාකර මහත්මයා ගරු නාගරික මන්ත්‍රී බුද්ධික අසංක මොරේරා මහත්මයා පක්ෂයි. ගරු නාගරික මන්ත්‍රී ප්‍රසන්න ලියනාරච්චිගේ මහත්මයා පක්ෂයි. ගරු නාගරික මන්ත්‍රී එස්.වයි. සૈයදු ශානිෆ් මවුලානා මහත්මයා විරුද්ධයි. ගරු නාගරික මන්ත්‍රී මොහමඩ් අස්ලාම් මොහමඩ් සාකිර් මහත්මයා පක්ෂයි. පක්ෂව ඡන්ද 58යි. විපක්ෂව 56යි. ජය වේවා! ජය වේවා! කොළඹ ජනතාවට ජය වේවා! සුවාරා මන්ත්‍රීවරයාට ජය වේවා! කොළඹ ජනතාවට ජය වේවා! වැඩි ඡන්ද දෙකකින් සම්මතයි. ජයග්‍රහණයත් පරාජය දෙකම බාර ගන්න විශේෂයෙන්ම ඒ වගේ කණ්ඩායමක් හැටියට අපි අද ජයග්‍රහණය කරන්නේ පක්ෂයක් හැටියට හෝ අද එකතු වෙලා ඉන්න മന്ത്രിවරු හැටියට නෙවෙයි අපි අද ජයග්‍රහණය කරන්නේ ජනතාව හැටියට ජනතාවාදී අයවැයක් සම්මත කිරීමට සම්බන්ධ වන ඔබ සියලු දෙනාව අපි ගෞරව කරනවා ආචාර කරනවා බොහොමත්ම ස්තුතියි ඒ ගත් තීරණවලට മന്ത്രിවරුනි හෙටින් අලුත් අවුරුද්දක් එළඹෙනවා ඒ අලුත් අවුරුද්ද අපි හැම කෙනාටම ජනතාව වෙනුවෙන් වැඩ කරන අවුරුද්දක් බවට පත් වෙනවා මෙතන ඉන්න മന്ത്രിලට අපි නැවතත් පක්ෂ ભેදයකින් තොරව ආරාධනා කරනවා ජනතාව වෙනුවෙන් වැඩ කරන්න අපිත් එක්ක අත්වැල් බඳ ගන්න කියලා බොහොම ස්තුතියි